මා කෙටි වචනයක් කියන්නම්. අවුරුදු 150 තිස්සේ ලයිම් කාමරේ ජීවත් වෙන වත්තේ වැඩ කරන අපේ තරුණිය සහ තරුණයා ගැන. අවුරුදු 150 තිස්සේ මේ රටේ ජීවත් වෙන පුරවැසියන් ඉන්නවා. ඔවුන් මේ රටේ ඉපදෙන්නේ. මේ රටේ ආර්ථිකයට දායකත්ව සපයනවා තේවත්තත් එක්ක පොරබදලා. මේ රටේ මිය දෙන්නේ. මේ රටේ ඉපදෙනවනම් මේ රටේ ආර්ථිකයට දායකත්ව සපයනවනම් මේ රටේ මහ පොළොවට පස් වෙනවනම් ඒ මිනිස්සු අපේ මිනිස්සු නෙවෙයි. හැබැයි අද වතුකරේ ජනතාව ජීවත් වෙනවා Tamanට කියලා බිම් අඟලක් හිමි නැති. වතු රෝහලෙන් ඔය මොනවාරි පෙති ටිකක් දෙන්න. වත්තේ පාරක ගමන් කරන්න බැරි. වැසිකිලි පද්ධතියක් නිසි පරිදි නැති. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නැති. විශාල ජනපජාවක් මේ අද වතුකරේ ජීවත් වෙනවා. උන් අපේම සහෝදර ජනතාවන් නෙවෙයි අපිම නෙවෙයිද? මේ රටේ ඉපදෙනවනම් මේ රටේ ආර්ථිකයට දායකත්ව සපයනවනම් මේ රටේ මහ පොළොවත් එක්ක මියදිලා මේ රටේ මහ පොළොවට පොහොර වෙනවනම් අපේම රටේ මිනිස්සු. හැබැයි ඔවුන් දිහා බලන්නේ කොහොමද? ඔවුන් ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි පීඩාවටපත් වී තිබෙන්නේ. ඔවුන්ට සමාජ ජීවිතයක් නෙවෙයි. සමාජ පිළිගැනීමක් නෙවෙයි. කොළඹ හෝටලයක වේටර් වැඩේ කරන්න පිඟන් හොදන්න කෙනෙක් නැත්තම් 60න් පැත්තෙන් කොල්ලෙක් නැද්ද හොයාගන්න හෝටලේ වැඩට. ඒ කියන්නේ වත්තේ දරුවෝ හැදෙන්නේ කොළඹ හෝටල් වල පිඟන් හොදන්නමද? කොළඹ ගෙදරක අතුපතු ගන්න, කුස්සිය වැඩ කරගන්න, දරුවෝ බලා ගන්න, ඉවුම් පිහුම් කරන්න තරුණියක් නැත්තම් තලවකලේ පැත්තේ දන්න කෙනෙක් නැද්ද දෙමළ කෙල්ලක් හොයාගන්න, වත්තේ කෙල්ලක් හොයාගන්න වැඩට. ඒ නිසා ඔවුන් අපේම සහෝදරවරුන් සහෝදරියන් නෙවෙයිද? ඔවුන්ට අද හිමි වී තිබෙන ආර්ථික වශයෙන් කඩාවැටු ජීවිතයක් විතරක් නෙවෙයි. ඔවුන්ට සමාජ ජීවිතයක් නෙවෙයි. සමාජ පිළිගැනීමක් නෙවෙයි. සමාජ ගරුත්වයක් නෙවෙයි. ඔවුන්ට හිමි රැකියාව බවට පත් වී තිබෙන්නේ හෝටලේ රස්සාව. ඔවුන්ට හිමි රැකියාව බවට පත් වී තිබෙන්නේ ගෙදර යුම් පිහුම් කරන එක. අතුපතු ගන්න එක. සාධාරණ. ඒ පුරවැසියන් හොඳ ජීවිතයක් ඕනේ නැද්ද? අපි හදන්න ඕනේ ඒගොල්ලන්ට හොඳ සමාජ ජීවිතයක්. ආර්ථික ජීවිතයක් විතරක් නෙවෙයි සමාජ ජීවිතයක් හදන්න ඕනේ. ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න ඕනේ. විශාල ලෙස බීමත් භාවයට ඇබ්බැහි වී තිබෙනවා. නේද? කෙසඟ වෙච්ච සිරුරු, රොටියයි ලුණු මිරිසුයි කාලා, ගැස්ට්‍රයිටිස් හදාගත්ත ජීවිත, කෙසඟ වුණු ජීවිත, ගැබිණි අම්මා ඉන්නවා ලේහිකකමින්, දරුවා ඉන්නවා මන්ද පෝෂණී, තරුණයා ඉන්නවා නූගත් භාවයේ, තරුණී ඉන්නවා විරේකියාවේ. මොකද මේ වෙලා තිබෙන්නේ? වෙනස් කරන්න ඕනේ. නිසා අපි ඉස්සරහා මේ ඛේද වාචක අපි දකිමින් තිබෙනවා. ඔබ වත්තකට ගියොත් ඒ ඛේද වාචකේ දකින්නේ නැද්ද? වත්තකට ගිහපුවම කුඩා ළමයි විශාල ප්‍රමාණයක් රැස් වෙනවා. රැස්වීම දිහා බලන්න. හිසකෙස් පැලිලා, හම පැලිලා, මූණ වියලි, සිනාපොදක් නැති වියලුණු ළමා ලපටින් අපි වත්තේ දකිනවා. අපේම දරුවන් නෙවෙයි. ඔබ ගිහිල්ලා බලන්න. ඇඟට හරියමං වස්ත්‍රයක් නැති, කකුලට සෙරෙප්පු දෙකක් නැති, නාවර පෙරාගත්තු දරුවෝ දකිනවා. මට මතකයි එක සැරයක් මම නුවරඑළිය ඉඳන් යනකොට පාසල් වයසේ දරුවෝ ඇලකින් දොලකින් ගොටුකොළ මිටිය කඩාගෙන ඇවිල්ලා අර වංගුවේ උඩ ඉන්නවා. එතනින් වාහනේට මේ ගොටුකොළ මිටිය අල්ලනවා. එතනින් ගත්තේ නැත්නම් ආයෙ දුවගෙන යනවා පහලට. ආයෙ අල්ලනවා. මොකද අපේ රටේ දරුවෝනේ. මෙහෙම ජීවිතයක් අපේ රටේ එක දරුවෙක් හරි ගත කරන්න ඕනද? එහෙම ගත කරන්න ඕන රටක් නෙවෙයි මේක. ඒ නිසා විශේෂයෙන්ම අපේ වතුකරේ ජීවත් වෙන ජනතාවගේ ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය අනාගතය පිළිබඳ මුළු විශ්වාසයෙන් කඩාවැටු රටක් අපි ඉස්සරහ තිබෙන්නේ. ඒ නිසා අපි හිතනවා අපි කාටවත් අත්හරින්න බැරි සමාජ වගකීමක් තිබෙනවා. අපි කාටවත් අත්හරින්න බැරි යුතුයකමක් තිබෙනවා. ඒ මොකක්ද? මේ දීර්ඝ කාලයක් මේ අනුගමනය කළද ආර්ථික ප්‍රතිපත්තිය. දීර්ඝ කාලයක් අනුගමනය කළද මේ දේශපාලන ප්‍රතිපත්තිය විසින් අපේ රටේ පුරවැසියන්ට ජීවිත අහිමි කරලා තිබෙනවා. මිනිස්සු හප බවට පත් කරලා තිබෙනවා. තෙතමනයක් නැති, හිනාවක් නැති, රසවින්දනයක් නැති, කේඩෑරි මිනිස්සු, ලේහිදුණු මිනිස්සු, ඇස් යට ගිහපු මිනිස්සු, හිසකෙස් පැලුණු මිනිස්සු, නාවර පෙරුණු මිනිස්සු, හම පැලුණු මිනිස්සු, දරකෝටු වගේ වියලි කකුල් තියෙන මිනිස්සු අපි ඉස්සරහට ඉන්නවා. මේම රටක් අපිට ඕන. දැන් මේක වෙනස් කරන්න ඕන. පර්ෆෙක්ට්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් වතුකම්කරුවන්ගේ දිනක වැටුප ලබන ජනවාරි මාසයේ සිට රුපියල් 1350 සිට රුපියල් 1550ක් දක්වා වැඩි කිරීමට යෝජනා කළා. එම වැටුප් වැඩි කිරීමට අමතරව වතුකම්කරුවන් වෙනුවෙන් රජයෙන් රුපියල් 200ක පැමිණීමේ දෛනික දිරිදීම නමක් ලබා දීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 5000ක් වෙන් කළා. විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයේදී රජයෙන් ලබා දීමට යෝජනා කරන රුපියල් 200 දෛනික දීමනාවට දැඩි විරෝධය පළ කළා. ඔබතුමාලගේ අමුතු න්‍යාය පත්‍රයන් තියෙනවා. වතුකම්කරුවගේ පඩිය වැඩි කරන්න ආණ්ඩුවෙන් ගෙවනවා ව්‍යාපාරිකයට. වතුකම්කරුවගේ පඩිය වැඩි කරන්න වෙන ක්‍රමයක් හොයාගන්න. මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් පෞද්ගලික අංශයේ වැඩ කරන අයගේ වැඩි වැඩි කරන්න යොදා ගන්නවා. එතන අර්බුදයක් තියෙනවා. ආයේ කතාවක් නෑ. අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මියද රුපියල් 200 දීමනාව රජයෙන් ගෙවීම පිළිබඳව ගැටලු ඇතැයි පවසමින් අල්ලස් කොමිසමට විගණක අධිපතිවරයාට සහ ජාතික ප්‍රසම්පාදන කොමිසමට ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා. ඔය වතුකම්කරුවන්ගෙන් වැටුප් වැඩි කිරීම රුපියල් මිලියන 5000 මාර වැඩක් නේ. ඉතින් මේ මිනිස්සු දෙන රුපියල් 200 වැඩිපුරට අපි මොකටද රුපියල් අපි මේ රටේ ජනතාවගේ බදු සල්ලියෙන් දෙන්න අවශ්‍ය නැහැ. කොපිට හෙන හතම ගහපියෝ හෙන හතම ගහපියෝ හෙන හතම ගහපියෝ. A few moments later.
කකුලෙන් අදිනවා මේ අහිංසක වතුකම්කරුවන්ට දෙන රුපියල් 200 දෙන තැන වළක්වන්න උත්සාහයක් ගන්න ස්වභාවයක් අපිට පෙන්눔 කරනවා. ඒ නාමල් මන්ත්‍රීතුමා කිව්වා මේ ඊට වැඩිය හොඳයි වතුකම්කරුවට දෙන්න නැතුව සමාගම් වලට දුන්නා නම් කියලා. ඔව් ඒ කට්ටිය සමාගම් වලට තමයි දුන්නේ. ඔය නිල් කොළ ආණ්ඩු කරනකොට මගේ අමාත්‍යාංශයේ පෙර හිටපු ඇමතිවරුන්ට ආවා ලෝක බැංකුවේ ණයක්. ඒකෙන් ගෙනාව ව්‍යාපෘතියක් ASMP කියලා ව්‍යාපෘතියක් ගෙනාවා. ඒ ව්‍යාපෘතියෙන් ආධාර දුන්නේ වැවිලි ශේෂ්ත්‍රයේ සංවර්ධනයේ. මෙන්න දීපු ඒවා අපි ලෝක බැංකුවට තාම මේ ණය ගෙවනවා. අනෝමා ඇග්‍රෝ බෙන්ඩ් ප්‍රොඩක්ට්ස් කියලා කම්පැනි එකකට දුන්නා. මේක හිටපු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගේ නෝනාගේ කම්පැනි එක. මේකට දුන්නා රුපියල් ලක්ෂ 149.5ක් දුන්නා. කම්පැනියක් නෑ, ගෙවන්නේ නෑ. ඊට පස්සේ හිටපු අමාත්‍යංශ ලේකම් බන්දුල වික්‍රමනාරච්චිගේ පුතාට ලක්ෂ 82ක් දුන්නා. ඒ කියන්නේ දයාගමගේ ඇමතිතුමාගේ ලේකම්. අශාහි කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්. කවුද මේ? රොසාන් රණසිංහගේ නෝනා. එයාගේ කම්පැනි එකට ලක්ෂ 180ක් දුන්නා. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ලක්ෂ 180ක් දුන්නා. ලක්කම ඇන්ඩ් ඩන් බෙල් කියලා කම්පැනියක් තියෙනවා ප්‍රයිවට් ලිමිටඩ්. ඔබතුමාලගේ පක්ෂයේ ලක්ෂ්මන් සෙනවිරත්නගේ පුතා හිටපු ඇමතිගේ පුතා DGPJ සෙනවිරත්නට තමයි මේ දුන ලක්ෂ 375ක් දුන්නා. සුවද එන්ටර්ප්‍රයිසස් කවුද අයිතිකාරයා? AWK බන්දුල. ඒ කවුද? මහින්ද අමරවීරගේ සහෝදරයා. එයාට දුන්නා රුපියල් ලක්ෂ 481ක්. මම අහනවා අහිංසක කම්කරුවට 200ක් දෙනකොට තමයි අමාරුව. මේ සල්ලි වලින් මේ කට්ටිය බොහෝ දෙනෙක් කර්මාන්තයක් ව්‍යවසායක් කරේ නැහැ. මේ අවුරුද්දේ 6 වෙනි මාසේ 2 වෙනිදා ලෝක බැංකුවේ ලියුමක් ආව මුදල් අමාත්‍යාංශයට කල් දෙන්න බෑ. ව්‍යාපෘති කරේ නැත්නම් රජයේ දුර්වලකමක්. ඒ වැය කරපු මුදල් වහාම ගෙවන්න නැත්නම් ලෝක බැංකුවෙන් ලංකාවට ආධාරය වන්නේ නැහැ. කිසි දෙයක් දෙන්නේ නැහැ. ඉතින් මේ අතෙන් අස්සම් කරලා මගේ අතෙන් අස්සම් කරලා කැබිනට් පේපර් එකක් දැම්මා 2025 6:30 මෙහෙම ප්‍රශ්නයක් ආවොත් රටට බලපානවා. ඒ නිසා ඩොලර් ලක්ෂ 5,08,863ක් මේ මැති ඇමතුරුන්ගේ සමාගම් වලට ගියපු ණය ලෝක බැංකුවට ඉක්මනට ගෙවන්න භාණ්ඩාගාරයෙන් නිදහස් කරන්න කියලා. ඒ කට්ටියගේ සල්ලි අපි ගෙව්වා. දැන් හැබැයි උන් හොරු හොරකම් කරාට මේක නවත්තන්නේ නැහැ. දැන් නීතිපති හරහා දයාගමගේ රට ඔක්කොටම නඩු දාගෙන යනවා. ආන්නේ එම කරපු කට්ටිය මාධ්‍යට ගිහිල්ලා කියනවා වතුකම් කරුවට රුපියල් 200 දෙන්නේ කොහොම මොන නීතියෙන්ද කියලා අහනවා. මං අහනවා මොන නීතියෙන්ද මේක කළේ කියලා. හෙන හතම ගහපියෝ හෙන හතම ගහපියෝ හෙන හතම ගහපියෝ. කලින් නම් අපිට පාරට බැහැලා කොඩි උස්සලා උද්ඝෝෂණය කරලා පඩි ගත්තේ. මේ පාර ඒවා මුකුත් කරන්නේ නැතුව 1750ක් දීලා තියෙනවා. අපිට ගොඩක් සතුටුයි. நிறைய பேர் சம்பளம் வாங்கி අපිට පඩිය වැඩි කරනවා කියලා තමයි ගොඩක් අය දේශපාලනය කළේ. දැන් ඒගොල්ලෝ 1750ක් දීලා තියෙනවා. ඇයි විපක්ෂයේ අය බය වෙන්නේ? අපිට උදව් නොකරාට කමක් නැහැ. මේක වළක්වන්න එපා. මස්කලියේ වතු රැසක කම්කරුවන් අද පස්වරුවේ මස්කලිය බස් නැවතුම්පල අසලට රැස් වුණා. ඔවුන් එහිදී රුපියල් 200 දීමනාව වැඩි කිරීමට විපක්ෂය එරෙහිවීම පිළිබඳව විරෝධය පළ කරා. ජනයි අපේ ජනතුමා ආර්ශයක් පඩි වැඩි කරලා දීපේක ඕගොල්ලන්ට අමාරුද මේ ගිහිලා නඩු දාන එක. අපි කොච්චර දුක් වෙනදලා දුක් මේ කූඩෙල්ල කාලා ඔක විශ්සෙන් තෙමිලා වැඩ කරලා මේ ඉන්නේ. ඒකෙන්ද ඒගොල්ලන්ට මේ විරුද්ධයෙන් අපි මේ සාබේට තමයි මේ පොල් ගෙඩියේ කඩන්නේ. පොල් ගෙඩිය ගල්ලා මේ ගිනි තියනවා ඒගොල්ලෝ. ඕ අපි බඩට ගන්න එනවා. අපේ බත් එක තමයි උත් කන්නේ. මෙන්න කන්නේ. ඒ නිසා අවසාන දවසේ මේ තුන්දෙනාටම අපි මලගලට එන්නේ. අපි මෙතන මලග විමු යට කරනවා දැන්. මෙතනින් යට කරනවා. ඌ කරපු වැරදි වලට. අපි තෝට තොල්ලානේ කියන්නේ 200 වර්ෂම්. අපි ලංකාවට ඇවිල්ලා අවුරුදු 200යි. ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපතිවරයෙක් අපිට රුපියල් 200ක් දීලා තියෙන්නේ. ඊට කලින් අපේ ඡන්දය ඉල්ලගෙන පාර්ලිමේන්තුවට ගිය පුටුව රත් කරගෙන අපිට සල්ලි දෙන්න එපා කියලා කියනවා. හොර රනිල්ව අධිකරණයේ ඉස්සරහට ගෙනියනකොට කට්ටිය ඔක්කොම එකතු වුණා. අපේ ප්‍රශ්න වලට කතා කරන්න එහෙම එකතු වුණාද? අපේ දරුවෝ ඉගෙන ගන්නේ වත්තේ ඉස්කෝලේ. උන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ හොඳ ඉස්කෝලවල. රනිල කොண்டு போறப்ப எல்லா மந்திரியும் ஒண்ணு சேனா. 1350 තව 400කින් වැඩි කිරීම පිළිබඳව අපේ කිසිම විරෝධතාවයක් නැහැ. කැමති වඩාත් කැමති මේ වැඩි කිරීමේ 400 වතු සමාගම් හරහාම ක්‍රියාත්මක වෙනවා. ඒ කෙසේ වෙතත් ඒ වැඩි කිරීම පිළිබඳව කිසිසේත්ම ගැටලුවක් නැහැ. අපේ සහයෝගය දෙවෙනවා. මේකයි සමගි ජන බලවේගයේ ස්ථාවරය, සමගි ජන සන්ධානයේ ස්ථාවරය. එහි නායකයා හැටියට මම මේ අදහස ප්‍රකාශ කරනවා. මේක තමයි අපේ වළංගු ප්‍රතිපත්තිය. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවේදී වතුකම්කරුවන්ට රුපියල් 200ක දීමනාවක් ලබා දීමට විරුද්ධ වූ අතර අද ඒ පිළිබඳව කලින් ප්‍රකාශයට වෙනස් ප්‍රකාශයක් කළා. අපි කිසි තැනක කිසි විටක වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම හෝ මේ රටේ පෞද්ගලික අංශයේ වැටුප වැඩි කිරීමට විරුද්ධ නැහැ. හැබැයි ඒ අනුගමනය කරන්නා වූ ක්‍රමවේදය මේ රටේ දුප්පත් මනුස්සයන්ගෙන් බදු ගහලා ව්‍යාපාරිකයන්ට දෙන එක නම් ඒකට අපි එකග නැහැ. ඒ හින්දා ආණ්ඩුවට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන වතුකම්කරුවන්ගේ පඩිය වැඩි කරන්න ඕනේ. ඇයි ආණ්ඩුව මේකට පස්ස ගහන්නේ?
ආණ්ඩුව පැහැදිලිවම ඉන්නේ ව්‍යාපාරිකයාගේ පැත්තේ, හාම්පුතාගේ පැත්තේ, නැත්නම් කම්කරුවගේ පැත්තේ නෙවෙයි. රජයෙන් මුදල් ලබා දෙන්න පෞද්ගලිකාංශයට දීමනාවක් දෙන්න තියෙන නීතියානුකූල පසුබිම මොකක්ද? ඵලයන් යන්න තොපිට හෙන හතම ගහපියෝ හෙන හතම ගහපියෝ හෙන හතම ගහ